ඔය 21 වෙනිදාට කොළඹට එන කට්ටියට කියන්නේ. ඔයගොල්ලෝ හරි පාරේ යන්නේ කියලා ආණ්ඩුවට කියන්න. ඒකට කමක් නැහැ. මේ මිනිසුන්ට යන්න කියන්න එපා. මොකද දන්නවද? මේ මිනිස්සු ඇත්තටම ඉස්සරේ ඉඳන් ඔය හිල්විච්ච ජෝකෙක් ඇඳගෙන අනුන්ගෙන් කේල් කනක් ඉල්ලගෙන අනුන්ගෙන් කාලා කැටයක් කොල්ලගෙන එහෙම හිටපු මිනිස්සුනි. ඒ මිනිසුන්ටත් ඉතින් අවුරුදු 5ක්වත් පොඩි ආතල්ලයක් අරගෙන හිල්විච්ච නැති ජෝකෙක් ඇඳගෙන හොටෙල් එකක ගිහිල්ලා පොඩි පන්නයක් අරගෙන පාටියක් දාලා පොඩි අඩියක් ගාලා ලස්සනට ඉන්න තියෙන්න ඕනේ. ඒ ආතල් කඩන්න එපා. ආතල් කුඩු කරන්න එපා. ආතල් කුඩු කරන්න හොඳ නෑනේ. මොකද මේ ආණ්ඩුව බොරු කියනවා කියන එක කිව්වේ මේ මිනිස්සු විදියට මේ අපේ ලංකාවේ මිනිසුන්ට විතරක් නෙමෙයි. අපේ රටේ ඉන්න සත්තුන්ට ගහ කොළ වලට ඔක්කොටම බොරු කිව්වනේ. අඩම ගාන රැවට්ටුවානේ. හිලව්වුත් රැවට්ටුවානේ. ඒ දක්ෂතාවය හැමෝටම නෑ. රිලෙවෙක් රවට්ටන්න. රිලවට උට දෙනවා කෝවා දූපතා. දුන්නේ නෑනේ. ඒවා ඇවිල්ලා පට්ට දක්ෂයෝ කරන වැඩ. ඒ ආසේ මහ දවල් ඇවිල්ලා උසාවියට ඇවිල්ලා වෙඩි තියලා ගියේ එක්කෙනත් මේ රටේ සංවර්ධනයට හොඳයි කියලා මේ කියන ඇමතිවරු ඉන්න රටක් මේක. ඉතින් ඒ වගේ මිනිස්සු ඇත්තට මේගොල්ලෝ බුද්ධි මට්ටම් බැලුවොත් අපිට වඩා ඇහෙන්නේ ඉහළයි. මොකද ඇත්තට මේක මිනිස්සු වර්ධවා තේරුම් ගන්න හොඳ නෑ. යාලා කිව්වේ මේ මිනිසුන්ගේ ඒ වගේ ප්ලෑනින් එකක් කරන්න පුළුවන් කෙනෙක් හොඳ දෙයකට යොමු කරගත්තා නම් හොඳයි කියන එක. ඒක වැරදියට තේරුම් ගන්න එපා ඉතින්. ඔල බොරු කිව්වා තමයි ඉතින්. ඒක බොරු කියන්න එපා අප්පා. රජිත් මහත්තයලාට, නාමල් මහත්තයාට, ඔය මහින්ද මහත්තයලාට, ඔය හැමෝටම ඉතින් පොඩි කාලේ ඉඳන් හොඳ රාතල් එකේ ඉන්න තිබුණා. කණ්ඩ බොණ්ඩ තිබ්බා. එතකොට මේ රත්තරන් අස්පෙව හිටියා. බල්ලගේ කරේ රත්තරන් දාන්න තිබුණා. හිල්විච්ච ජොකෙක් දැකලවත් නැතුව ඇති. එහෙම ඒගොල්ලෝ ආතල් එකේ ඉඳලා තියෙන පුල් පන්න අරන් තිනවා. ඉතින් මේගොල්ලන්ටත් පොඩි පන්න එකක් ගන්න දෙන්න ඕන. චාමර සම්පත් මහත්තයා ඇවිල්ලා එතන බාල්දියක් පෙල්ලුවා. එහෙම බාල්දි පෙල්ලන්න ඕනේ ආතල් එකේ යකෝ මිනිස්සෙකුට. ඕවා පොඩි කේස්නේ. ඕවට මොකුත් කියන්න හොඳ නෑ. අපි නම් කියන්නේ හැමදාම මේ ඔයගොල්ලෝ විතරක් ආතල් ගන්න එපා ඉතින්. අපිටත් පොඩි ආතල්ලයක් ගන්න දෙන්න. මටත් පුළුවන් නම් ඉතින් මමත් කොහොම හරි පාර්ලිමේන්තුවට ය아가න්න පුළුවන් වුණොත් මාත් ඔය ආතල් ටික ගන්නවා. මටත් ඒ ආතල්ලක් ගන්න මේ අනිත් මිනිසුන්ට වල කපල බෑනේ. ඒකින්ද මොකක් කියන්න එපා. හොඳේ කුඩු අල්ලනවා, හොරු හිරේ දානවා. ඒකින්ද මොකක් කියන්න එපා. අපේ ලෞත්‍රා වට්ටපු මිනිස්සු